මම ප්‍රසාත් පීති කුමාර. මම හෙඩ් ඔෆ් ෆයිනාන්ස් ඉන්නේ ට්‍රාන්ස්එක්ස්ප්‍රස් සයිට්. මේකේ ට්‍රාන්ස්එක්ස්ප්‍රස් ෆයිනාන්ස් ඩිපාර්ට්මන්ට් එකේදී සියලුම කටයුතු හැදලි වෙන්නේ මගේ යටතේ. ඒකෙදී ක්ලයන්ට් අපි COD ගත්තොත් ක්ලයන්ට්ලට ගෙවන payments, other payments, ඊට salaries, overall finance transactions. ඔක්කොම අපි මේ බ්‍රාන්ච් එක බ්‍රාන්ච් එකකට ගත්තොත් packages 100ක් 200ක් සමහර 500ක් 600ක් කරන වෙලාවක් තියෙනවා. ඒ වගේ ගියාම මේකේ දෙන COD එක ලොකු amount එකක්. ඒක manually අපිට කැල් කරලා ගන්න ටික අමාරුයි. ඒක සිස්ටම් එකක අපිට පෙන්නනවා කොච්චර අද හෙටුගේ යන කලෙක්ෂන් එක කීයද. ඒකදී අපි යම් එක්ස්පෙන්සස් එකකට එලව් කරලා දිනව විතර කරන්නේ ඒක බැලන්ස් කරලා සුළු බැලන්ස් එක අපිට 2 week deposit බැලන්ස් එකක් පෙන්නනවා සිස්ටම් එක. බ්‍රාන්ච් ෆයිනාන්ස් එක. ඇත්තටම ඒක අපි මේ ක්ලයන්ට් කෙනෙක් ඔන්බෝඩ් කරගන්නෙද්දිම අපි ඒක සිලෙක්ට් කරනවා යාගේ කැටගරි එක බිස්නස් කැටගරි එක කියන්නේ ඩේලි යනවද වීක්ලි යනවද 14 days යනවද මන්ත්ලි යනවද කියන එක. ඒතකොට ඒකට සිස්ටම් එකේ තියෙනවා කමිෂන් බේස් එකක් ඇප්ලයි කරලා අනිත් එකේ පීරියඩ් එක සිලෙක්ට් කරනවා. ඒතකොට ඒකෙන් තමයි යාගේ බිස්නස් වල ඒ ඉන්වෙස්ට් ජෙනරේට් වෙන්නේ. ඒ අපි සිලෙක්ට් කරන බිලින් පීරියඩ් එකට. ඒතකොට ඒක සිස්ටම් එකේ දුවම තනිකර ඒ ඔපරේෂන් එක වෙන්නේ. ඇත්තටම මේ සිස්ටම් එක ප්‍රූව් කරන එක අපිට ක්ලයන්ට් පේමන්ට් දැන් මේකේ අපේ ටෝටලි ඉන්කම් එක ජෙනරේට් වෙන්නේ ක්ලයන්ට් එකෙන් එන COD amount එකයි අපේ කමිෂන් එකයි ඩෙලිවරි charge එකයි. ඒතකොට COD එක අපි ඩිරෙක්ට් එක්ක ඩේලි නැත්නම් වීක්ලි නැත්නම් 14 days වලදී 99% විතර ගෙවිලා යනවා අනිත් එක. ඒතකොට ඒ ටික හැන්ඩල් කරන්නේ තනිකර සිස්ටම් එක ප්‍රූව්. දැන් අනිත් පේමන්ට්ස් තමයි අද අපි මැනුවලි කරන්නේ. දැන් ඒ ටික ඇත්තටම ලොකු වොලුම් එකක් මේ කම්පැනි අපි ට්‍රාන්ස්එක්ස්ප්‍රස් කෙනෙක් ලොකු වොලුම් එකක් ඒ ටික. ඒ ටික හැන්ඩල් කරන්න බෑ අතර සිස්ටම් එක නැත්තම් මැනුවලි. සිස්ටම් එකේ ඒක ඇකුරේට්ලි දැනට තියෙනවා අපිට ඒක ඉෂුවක් ඇවිල්ලා නැහැ.